අයිබෝන් දරුවනේ මේ කෙටි වීඩියෝ දාන්නේ ඔයාට වැදගත් තියරි කොටසක් සම්බන්ධව මතක් කරන්න පොඩි සාරාංශයක් දෙන්න. අපි කතා කරා දරුව ව්‍යාපාර සංවිධාන. එහෙම නේද? තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමුපකාර, සමිති සංවිධාන, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා ඔය ආදී වශයෙන් ව්‍යාපාර සංවිධාන ගැන අපි කතා කළා. මේ කියන ව්‍යාපාර සංවිධාන ලියාපදිංචිය සම්බන්ධ අනපනත් ගැන ඔයාව දැනුවත් කරන්න සාරාංශයක් දෙන්නයි මම මේ හදන්නේ. අපි මුලින්ම මේමු දරුවෝ තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න අදාළ පනත තමයි 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත මොකද්ද 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. හරි. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයක්. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචියට අදාළ පනතත් එම පනතයි. ඒ කියන්නේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. මෙහෙම ඇහුවොත් හවුල් ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන පනත මූලික පනත කියලා ඇහුවොත් අන්න එතකොට ඉන්නේ මොකද්ද? ඔයා එකත් අහලා තියෙනවා. මොකද්ද? මූලික පනත කියලා ඇහුවොත් 1890 හවුල් ව්‍යාපාර නාම ආඥා පනත. 1890 හවුල් ව්‍යාපාර නාම ආඥා පනත. නමුත් මම මෙතන අපි කතා කරන්නේ දැන් ලියාපදිංචියට අදාළව. හවුල් ව්‍යාපාරය ලියාපදිංචියට අදාළ පනතත් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. ව්‍යාපාර නාම ආඥා පනත. ඊට පස්සේ සංස්ථාපිත සමාගම් ලියාපදිංචියට අදාළ පනත තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. 2007 අංක 7 දරන සමාගම් පනත. එනමාතේ කියන ගෙදරින් දාන්න 2007 අංක 7 දරන සමාගම් පනත. ඊට පස්සේ සමූපාකාර 1972 අංක 5 දරන සමූපාකාර පනත. මොකද්ද 1972 අංක 5 දරන සමූපාකාර පනත. මේ සංවිධානය ගැන අපි ලස්සනටම කතා කරා. හරිද? සුපිරියටම කතා කරා. මේවාට පොඩි සාරාංශයක් දෙන්න ලියාපදිංචියට අදාළ අනපන. හරි. කවුරුන කෙනෙක්ට මේව මිස් වෙච්ච ඒවා දේවල් තියෙනවා නම් අපිත් එක්ක අපිට WhatsApp message එකක් දාලා වාඩි රෙකෝඩින් අරගෙන නිබන්ධන අරගෙන ලස්සනට වැඩි කරගන්න පුළුවන්. හරි. අපි ඊළඟට යමු සමිති සංවිධාන. හරි. ඔයාලගේ ගෙවල් වල තියෙනවා නේද? ගමේ තියෙනවා ග්‍රාම සංවර්ධන සමිති, කාන්තා සමිති, වැඩිහිටි සමිති, තරුණ සමිති, ළමා සමිති, ඉස්කෝලේ නේද මේ බෞද්ධ සංගමේ. ඔන්න ආදී වශයෙන් සමිති සංවිධානයක් රෙජිස්ටර් කරන්න නම් මොකක්ද අදාළ පනත? 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ අවශ්‍ය නම් පුණ්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න පුළුවන්. සමිති ලියාපදිංචි කරන්න එක අනිවාර්ය නෑ. ලියාපදිංචි කරන්න ඕනේ නම් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ පුණ්‍ය සමාගම ලෙස ලියාපදිංචි කරන්න පුළුවන්. මොකද්ද? 2007 අංක 7 දරන සමාගම්
පනත යටතේ අවශ්‍ය නම් පුණ්‍ය සමාගමක් ලෙස අවශ්‍ය නම් ඕනේ සමාගම පනත යටතේ පුණ්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න පුළුවන්. පුණ්‍ය සමාගම ලෙස ලියාපදිංචි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ රාජ්‍ය සංස්ථා ගැන කතා කරොත් රාජ්‍ය සංස්ථාවල බලපාන්නේ පොදු හෝ විශේෂ පනතක්. ඒ මම නිකන් කෙටියෙන් දාන්නම්. රාජ්‍ය සංස්ථා ඉද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒවා සම්මත වෙලා ඒ විදිහට පනතක් ගෙනල්ලා තමයි මේවා අපි ආරම්භ කරන්නේ. නිකන් කෙටියෙන් ගත්තොත් පොදු හෝ විශේෂ පනතක්. හරි. වැදගත් ටික දන්නවා ඔයා දැන්. තනි පුද්ගල ව්‍යාපාරයක් නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. හවුල් ව්‍යාපාරයක් 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත ලියාපදිංචිට අදාළව ඒක හවුල් ව්‍යාපාරය සම්බන්ධව නීති රීති දින මූලික පනත තමයි 1890 හවුල් ව්‍යාපාර නාමාඥා පනත. සංස්ථාපිත සමාගම ලියාපදිංචිට අදාළ 2007 අංක 7 දරන සමාගම් පනත. සමුපකාර 1972 අංක 5 දරන සමුපකාර පනත. සංවිධාන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ අවශ්‍ය නම් පුණ්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න පුළුවන් රාජ්‍ය සංස්ථා පොදු හෝ විශේෂ පනතක් යටතේ. එහෙනම් පොඩි සාරාංශයක් වාට දුන්නේ පැහැදිලි. නෝට් ඩවුන් කරගන්න ඔයාලට වැදගත් වෙයි.